ආගම් ප්‍රාදේශ සභාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ විදියට අපි මේ මැතිවරණදී දසවැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක එක අංගයක් තමයි පුස්තකාල සම්බන්ධයෙන් අපේ ප්‍රතිපත්තිය. හෝමාගම් ප්‍රාදේශ සභාව මගින් පාලනය වෙන පුස්තකාල වලට අමතරව 2009 වර්ෂයේදී මගේ යෝජනාවක් මත පිටිවන ප්‍රදේශයේ පුස්තකාල සේවා මණ්ඩලයේ අනුමත ගොඩනැගිලි සැලසුමකට අනුව ඉදි කරන ලද නවීන දෙමාල් ගොඩනැගිල්ල අද වෙනකන් ඒක ප්‍රයෝජනට අරගෙන නැහැ. වහලා දාලා තියෙන ගොඩනැගිල්ලක් විදියට තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා හෝමගම් ප්‍රාදේශ සභාව මගින් පාලනය වෙන මේ පුස්තකාල නවීන පාසුකම් යටතේ පුස්තකාල බවට පරිවර්තනය කරනවා වගේම ඒ පිටිපන ඉදිරි කරලා තියෙන පුස්තකාල වෙනුවෙන් ඉදි කරලා තියෙන ගොඩනැගිල්ල නවීන පාසුකම් වලින් සහිත සම්පූර්ණයෙන්ම ඩිජිටල් කරණය කරන ලද පුස්තකාලයක් බවට පරිවර්තනය කරනවා.